ඉතින් හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මාෆියා සිටි එකේ ඉතින් චූටි දේවල් ටික කියන්නේ. ඉතින් මම මේකේ ඇඩ්මින් කෙනෙක්වත් ඕන කෙනෙක්වත් නෙවෙයි. නිකම් මෙම්බර් කෙනෙක්. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඉතින් මාෆියා සිටි ගැන චූටි දෙයක් ගෙනාවේ. පොඩි විස්තරයක් මම ගැන පොඩ්ඩක් හඳුන්වලා පොඩි විස්තරයක් හඳුන්වලා මම ගැන තියෙන චූටි දේවල් ටික කියන්න. ඉතින් ඇත්තටම මම මාෆියා සිටි එකේ ඉන්නේ අකිල කියලා. ඕගොල්ලෝ බැලුවම දැනති අකිල කියලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ අහන්න බෑ ඊයේ නම දැම්මේ කියලා. ඉතින් මම ඒ නම දාගත්ත රෝල් ප්ලේ එකට ඒ වගේ නමක් ගැලපෙන්නේ නැහැ නේ අයියර. ඔය නිසා මේ ඉතින් බොහෝ දුරට මම ගොඩක් වෙලාවට මාෆියා සිටි එකේ වීඩියෝ ගෙනේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න. ඉතින් මම හිතනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මාෆියා සිටි තව දවස් ටිකකින් එනවා. මට ආපු ආරංචි වලට අනුව දැන් YT members ටිකක් අරගෙන දැන් ඒක උඩට ටෙස්ට් රන් එකක් දෙන්න ඇති බීටා ටෙස්ට් රන් එකක් මම හිතන්නේ. ඒකේ බගිස් එහෙම තියෙන ටික චුට්ටක් බලන්න. ඉතින් මම හිතනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මාෆියා සිටි එකේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මාෆියා සිටි එකේ කියන්නේ සීසන් 3 එකේ වීඩියෝ නම් මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒක විතර නෙවෙයි තව කියන්න දේවල් තියෙනවා. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ PC එක මේ විදිහට කැඩිලා තියෙන්නේ. පොඩ්ඩක් එයාගේ PC එක චුට්ටක් හදාගන්න පුළුවන් වෙන්න කියලා පොඩ්ඩක් ප්‍රාර්ථනාවක් දෙමු ෆ්‍රෙන්ඩ්ස්. මොකද එයාත් එක්ක තමයි මං හිතන්නේ ටික ගහන්න දැන් එයාට එන්න වෙන්නේ නැහැ. ඒ වුණාට එම වෙන්න එපා වෙන්න ඒ කියන්නේ කැඩෙන්නේ නැතුව තියෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරේ. හැබැයි අවාසනාවට වගේ ඒක දැන් කැඩිලා තියෙනවා හරිද? ඒක හදාගන්න යට පොඩ්ඩක් දවස් දෙන්න වගේ නිකන් ඒක හදන්න පුළුවන් වෙන්න කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම මාෆියා සිටි ගැන තියෙන ඔක්කොම විස්තර ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් ඒවෙන් ඕගොල්ලන්ට තව වැඩිපුර විස්තර ටිකක් ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මාෆියා සිටි ගැන මොකද හිතන්නේ? මේක ගැන ඔයගොල්ලන්ට මොන වගේ සතුටක් තියෙද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මම නම් ඉතින් ගොඩක් කල් ඉඳන් මාෆියා සිටි 1 එකේ අන්තිම ටිකේ ප්ලේ කරා. ඊට පස්සේ 2 එක සම්පූර්ණයෙන්ම ප්ලේ කරා නැති වෙනකම්ම ප්ලේ කරා. මෙම්බර්ස් ලාපු නැති ඉඳන් ඒක නැති වුණේ. ඊට පස්සේ අපි හිතමු මේ පාරකවත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට යන්න කියලා. කොහොමද හැම පාරකකම කිසිම ප්‍රශ්නයක් නැතුව ගියේ. අපි පොඩ්ඩක් ප්ලේස් ලඩු වෙච්ච එක තමයි පොඩි අවුලකට කියලා තිබි. ඉතින් මම ආයෙ කියන ඇඩ්මින් කෙනෙක්වත් කවුරුත් නෙමෙයි. මම නිකන් මෙම්බර් කෙනෙක්. නිකන් මට තියෙන පොඩි අදහස් ටිකක් තමයි මම මේ කියන්නේ ඔයගොල්ලන්ට. ඉතින් ඒ වගේම තමයි ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න. එනං ගින්න බයි.